අනේනිකම් ඵලයන් කොළුවයන්ට අම්බල මේ කයිරුව උඩ ඉන්න කාගේවත් අවසර මොටද මට අම්බල මේ කයිරුව උඩ ඉන්න කාගේවත් අවසර මොකටද කියලා හැව්වලු දැන් මේ දූල පුතාලා දන්නවද ඒ ප්‍රස්තාපිරුල හැදිලා තියෙන හැටි දැන් දුවේ පුතේ මේ අම්බල මේ කියලා කියන්නේ ඔය අපේ ඈත පුරාණ කාලේ රටකින් රටකට ඒකුවේ ගමකින් ගමකට පාගමනෙන් යන්නේ නැත්තම් ඉතින් කරත්තේ වැඳගෙන තමයි යන්නේ වෙලෙල්දන් කරන යොත් ඉතින් කරත්තේ බඩු පටෝගෙන පාතට ඉඳන් උඩ රටට යනවා ඔය අනුරාධපුර පැත්තේ වැව් බැඳි රාජ්‍යයේ ඉඳන් දකුණු පළාතට එක කැම ಜಾති බව භෝග ಜಾති එන්න එනවා මේ එනකොට විවේක ගන්න පාර අයිනේ හදලා තියෙන පුංචිගේ පොඩ තමයි අම්බලම කියලා කියන්නේ කයිරුව කියලා කියන්නේ ඔය අම්බලමේ වාඩි වෙන්න දිගා වෙන්න හදලා තියෙන ටිංගක් උස පිළ ඒක වෙනිකම් පුතේ බංකුවක් වගේ කණ්ඩියක් වගේ හදලා තියෙන්නේ ඕකේ තමයි වාඩි වෙන්නේ ඇල වෙලා ඉන්නේ නිදා ගන්නේ කතා කර ඉන්නේ දැන් මේ අහිංසක අසරණ ඇත්තෝ ඈත පළාත් වල යන්න ඔය ගාන බිමනක් යන වෙලාවට විවේක ගන්න අම්බලමට ගොඩ වුණාම ඒක ඉතින් ගොහොම අසරණ දුප්පත් නවතනක් නෙවෙයි එතන ඉතින් ඔය රදල ඇත්තන්ගෙන් මුදලි ඇත්තන්ගෙන් ආරච්චිලලාගෙන් කෝතුලේ මහත්තයලාගෙන් අවසර ගන්න ඕනේ නෑ නේද ඒ වගේ තමුන්ගේ පාඩුවේ අහිංසක විදිහට නිවැරදි වැඩක් කරන්ට කාගෙන්වත් අවසර ගන්න ඕනේ නෑ වගේ හැඟීමක් තියෙන වෙලාවට ඒ වගේ වැඩක් රාජකාරියක් කරන වෙලාවට තමයි දුවේ පුතේ කියන්නේ අම්බල මේ කයිරුව උඩ ඉන්න ඉතින් කාගේවත් අවසරක් මොට කියලා ඔය වගේම තමයි ඉතින් අර ඇත්ත කියන්නයි බිම ඉඳ ගන්නයි කාටවත් බය වෙන්න ඕනේ නෑ කියන පිරුලත් ඔය වගේම තමයි හැබැයි පුතේ දැන් කාලේ ඉතින් බිම ඉඳ ගැනිල්ල කෝක වෙතත් ඇත්ත කියන්ට ගියොත් නම් ඩිංගක් අමාරුවේ වැටෙනවා හැබැයි ඉතින් අම්බලමේ කයිරුව ඉඳ ඉන්න නම් ඉතින් කාගේවත් අවසරයක් ඕනේ නෑ නෙවෙයි